අද වීඩියෝවෙන් මම සාකච්ඡා කරන්නට තීරණය කළා ආනුභූතිකවාදය. එහෙම නැත්නම් එම්ෆිරිසිසම් කියන දාර්ශනික ප්‍රවාහය පිළිබඳව. ආනුභූතිකවාදයේ තාම වැදගත් ශාඛාවක් බටහිර දර්ශනයේ විශේෂයෙන් ප්‍රධාන ධාරා දෙකක් ගත්තොත් එකක් මේ රැෂනලිසම් බුද්ධිවාදය හෝ තර්කවාදයක් කියලා කියන්න පුළුවන්. ඊට සාපේක්ෂව තමයි මේ ආනුභූතිකවාදයේ ප්‍රධාන වශයෙන්ම වර්ධනය වෙන්නේ. ආනුභූතිකවාදයේදී පිළිගන්න ප්‍රධානතම දාර්ශනික පදනම තමයි අපිට දැනුම එන්නේ මූලික වශයෙන්ම අත්දැකීම් වලින් කියන කාරණය. හරිද? එතකොට රෙනේ ඩේකාට් වගේ නූතන දර්ශනයේ පියා විදියට හඳුන්වපු කෙනා දැනුම ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරපු අදහස තමයි අපිට මේ ඉනේට් අයිඩියාස් තියෙනවා. එහෙම නැත්නම් බුද්ධියෙන් අපිට දැනුම ගන්න පුළුවන්. බුද්ධිය කියන්නේ තර්කයෙන්, රැෂනලිස්ට්. ඒ කියන්නේ මට පුටුවක් උඩ වාඩි වෙලා මේ කල්පනා කර ඉඳලා මට දැනුමක් ගන්න පුළුවන්. මට කාමරයක් ඇතුලේ භාවනා කරලා මට දැනුමට ප්‍රවේශ වෙන්න පුළුවන්. මගේ ඥානය මට සාධනය කරන්න පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම තර්ක බුද්ධිය. ඒක නිසා තමයි මේක රැෂනලිසම් කියලා ඒ ධාරාව හැඳින්වෙන්නේ. නමුත් මේ ආනුභූතිකවාදීන් අර ධාරාවට වඩා සපුරාම වෙනස්. මේ අයගේ තර්කය තමයි ඔබට දැනුම ගැනීමට හැකිවන්නේ එහෙම කල්පනා කර බුද්ධිය මෙහෙවීමෙන් පමණක් නොවේයි. ඔබට දැනුමට ලබා ගැනීමට හැකිවන්නේ සංවේදනාවන් මගින්, ඉන්ද්‍රියයන් මගින්. ඔබ ඉන්ද්‍රියයන් ඒ කියන්නේ අපිට මේ ඇසෙන දේවල්, එහෙම නැත්නම් අපිට දිවට දැනෙන දේවල්, එහෙම නැත්නම් ගඳ සුවඳ, සමට දැනෙන දේවල්, මෙන්න මේවයින් තමයි අපිට දැනුම ගන්න පුළුවන් කියන කාරණේ තමයි ආනුභූතිකවාදීන් ගෙනාවේ. මේ ආනුභූතිකවාදයේ කොයිතරම් වර්තමාන ලෝකයේ හැඩගස්වන්න බලපෑවාද කියනවා නම් අද තියෙන මේ විද්‍යාව මූලික වශයෙන්ම ආනුභූතිකවාදී කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ෆ්‍රැන්සිස් බේකන් කියන ආනුභූතිකවාදී දාර්ශනිකයා තමයි මේ නූතන විද්‍යාවේ පදනම යොදන්නේ. අපි ඉස්කෝලවල ඉගෙන ගන්න බොහොම සරලම දේ තමයි පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන. ඒ කියන්නේ ආනුභූතිකවාදී. පරීක්ෂණයක් කරනවා මොකක් හරි අපි හිතමු රසායන ද්‍රව්‍ය දෙකක් පරීක්ෂණාගාරයකට ගිහිල්ලා මිශ්‍ර කරලා බලනවා, නිරීක්ෂණය කරනවා. කහ පාට එකයි නිල් පාට එකයි එකතු වුනහම කොළ පාට රසායනික ද්‍රව්‍යයක් හැදෙනවා. ඊට පස්සේ අපි නිගමනයකට එනවා මේ අපේ නිරීක්ෂණය මත, අපේ ඇස් දෙකෙන් පෙනීම මත මෙන්න මේක වුණා කියලා. එහෙම නැත්නම් ගඳ සුවඳ වෙනස් වීම අපි නිරීක්ෂණය කරලා ඒක අනුව ෆයින්ඩින් එකක් ගන්නවා, නිගමනයක් ගන්නවා, මේ සොයා ගැනීමක් ගන්නවා. ඕක තමයි ආනුභූතිකවාදයේ මූලික සරල පැහැදිලි කිරීම. එතකොට මොකද්ද මේ දාර්ශනිකයෝ ආනුභූතිකවාදය ගැන කිව්වේ? දාර්ශනිකයෝ ආනුභූතිකවාදය කිව්වේ අපේ මනස මේ බ්ලැන්ක් ස්ලේට් එකක්. එහෙම නැත්නම් ඒකට තමයි ලතින් භාෂාවේ වචනයක් පාවිච්චි කළා tabula rasa කියලා. tabula rasa. එතකොට ඒ කියන්නේ බ්ලැන්ක් ස්ලේට් එකක්. එහෙම නැත්නම් මේ අපේ උපදිනකොට මනස නිකන් මේ පිරිසිදු මේ පුවරුවක් වගේ. tabula rasa කියන්නේ රෝමාන් කාලේ පාවිච්චි කළා මේ වගේ ටැබ්ලට්ස් එක අකුරු ලියන්නේ ඒවා ලියලා අපි දැන් අපි ගල් ඇල්ලක් කියලා හිතමු. ගල් ඇල්ල මකලා දාලා සම්පූර්ණයෙන්ම ක්ලීන් කළාට පස්සේ ඒක තනිකරම ක්ලීන් ටැබ්ලට් එකක්. ඒ ක්ලීන් මේ ස්ලේට් එකක්. එතකොට ඒක උඩ අපිට අලුතෙන් ඕන දෙයක් ලියන්න පුළුවන්. මේ ආනුභූතිකවාදීන් තර්ක කරපු කාරණේ තමයි මිනිස් මනස කියන්නේ උපදීදී
ඒ වගේ ටැබුලා රස එකක්. එහෙම නැත්තම් බොහොම හිස් කඩදාසියක් වගේ හිස් මතු පිටක්. මේකේ ඕන දෙයක් ලියන්න පුළුවන්. එහෙම නැත්තම් අපේ අත්දැකීම් හරහා අපේ මනස වර්ධනය වෙනවා කියන කාරණේ තමයි ඔවුන්ගේ තර්කය උනේ. එහෙම නැත්තම් අපි එදිනෙදා මූණ පාන අත්දැකීම් මත අපේ මනස හැදෙනවා. අපි මේ ලෝකෙට ඇවිල්ලා නොයෙකුත් අත්දැකීම් ලබනවා. අපි පංචේන්ද්‍රියන්ගෙන් අපි එක එක දේවල් ලබා ගන්නවා. ගන්ධ සුවඳ දැනුම අපි සින්දු අහනවා, කතන්දර අහනවා. මෙහෙම ගිහිල්ලා අපි යම් ආකාරයකට දැනුමක් රැස් කරනවා. ඔන්න ඕක තමයි වැදගත් කාරණේ. ඕකෙන් තමයි දැනුම ගන්න පුළුවන්. නැතුව අපිට මේ අරක මේ කියන්නේ අපි මේ අනුභූතියෙන් ගන්න දැනුම තමයි දැනුම. අනුභූතිය කියන්නේ අපේ අත්දැකීම්. ඒක තමයි දැනුම. ඒක තමයි අනුභූතිකවාදීන් කිව්වේ. එතකොට මේ අපේ සෙන්සරි එක්ස්පීරියන්ස් කියන එක ඊටාම වැදගත්. එහෙම නැත්නම් අපේ පංචේන්ද්‍රයන් මගින් එන අත්දැකීම කියන එක ආනුභූතිකවාදී දාර්ශනිකයන්ට ඊටාම වැදගත්. එතකොට ඒගොල්ලෝ කාරණා දෙකක් ප්‍රධාන වශයෙන්ම ප්‍රතික්ෂේප කළා. එකක් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා මේ ඉන්ටියුෂන් කියන එක. ඉන්ටියුෂන් කියන්නේ ප්‍රතිභානය. ප්‍රතිභානය කියන්නේ අපි සරල වචනයක් එකට පාවිච්චි කරොත් අපිට කියන්න පුළුවන් ඉව කියලා. දැන් ඉන්ටියුෂන් කියන එක ඉව කිව්වට ඒක පොඩ්ඩක් සංකීර්ණයි. ඒක මම සරලව කියන්න ඕන නිසා ඉව කියලා කිව්වේ. ඉන්ටියුෂන් එහෙම නැත්නම් ප්‍රතිභානය. දැන් ප්‍රතිභානය අරගෙන ප්‍රතිභානයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කිව්වේ ලෝකයේ ඉතිහාසය තුළ එහෙම දේවල් වෙලා තියෙන ප්‍රතිභානයෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් සමහර ලාවට ගෘහ නිර්මාණ කරන්න පුළුවන්, නොයෙකුත් කර්මාන්ත කරන්න පුළුවන්, නොයෙකුත් තාක්ෂණික වැඩ කරන්න පුළුවන්, කෘෂිකර්මය කරන්න පුළුවන්, නොයෙකුත් ශිෂ්ටාචාරවල ඉන්ටියුෂන් පාවිච්චි කරලා නොලෙජ් එක ඩෙවලොප් කරලා තියෙනවා. ප්‍රතිභානය පාවිච්චි කරලා. නිකන් මිනිස්සු දේවල් කරලා ප්‍රතිභාවි මේක මේ ඒගොල්ලන්ගේ ඉවෙන් වගේ දේවල් අත්හදා බලලා මේ ඒකේ අර එහෙම සිස්ටමැටික් දැනුම ගොඩනැගීමක් නැහැ. ඒක වෙන්න පුළුවන් එක හර්බල් මෙඩිසින් එක වෛද්‍ය ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රම වෙන්න පුළුවන්. එහෙම. ඒ අතර වාරෙම ට්‍රැඩිෂන් කියන එකත් ඒගොල්ලෝ කතා කරා. අනික් කාරණේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ යුගයෙන් යුගයට පරම්පරාවට එහෙම දැනුම ගලාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අර තාර්කිකව දැනුම කරා ප්‍රවේශ වෙන්න බෑ කිව්වා වගේම මේ දෙක අනුවත් දැනුමට කරා ප්‍රවේශ වෙන්න බෑ. රයිට්? ඒව ප්‍රවේශ වෙන්න බෑ නෙමෙයි, ඒව රිලයබල් නෑ කියලා ඒගොල්ලෝ කිව්වේ. රිලයබල් නෑ. ඒව විශ්වාසවන්ත නෑ. එතකොට මේගොල්ලන් ඒ වෙනුවට ගෙනාවා නිරීක්ෂණය සහ පරීක්ෂණය. ඔබ්සර්වේෂන් and experimentation. මේගොල්ලන්ගේ මේගොල්ලෝ දැනුම ගොඩනැගීමේ ක්‍රමය ගෙනාවා. එතකොට මෙතෙන්දි විශේෂයෙන්ම ජෝන් ලොක් කියන ආනුභූතිකවාදී දාර්ශනිකයා පිළිබඳව මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ බර්ක්ලේ කියන දාර්ශනිකයා ගැන, ඒ වගේම ඩේවිඩ් හ්යුම් කියන දාර්ශනිකයා ගැන, ඒ වගේම ෆ්‍රැන්සිස් බේකන් කියන දාර්ශනිකයා ගැන. මේගොල්ලෝ තමයි මහා බල කණු මේ දාර්ශනික සම්ප්‍රදාය ගොඩනගපු අය. මේගොල්ලන් ඇත්ත වශයෙන්ම මේගොල්ලන් ගෙනාවු මේ ආනුභූතිකවාදී දර්ශනයට ගෙනාවු ප්‍රශාකාවන් සහ මේගොල්ලන් ගෙනාවු ස්කූල්ස් උත් එකිනෙකට වෙනස්. විශේෂයෙන්ම අර අපි කිව්ව තබුලා රාසා වගේ අදහසක් අරන් ඉන්නේ ජෝන් ලොක්. එයා තමයි කිව්වේ හිස් විදියට තිබිලා ඒක අපේ එක්ස්පීරියන්ස් එකෙන් එක ෆිල් වෙනවා කියලා. ඒතකොට බර්ක්ලේ කිව්වා එසේස්ට් පර්සිපි කියලා අදහසක්. එසේස්ට් පර්සිපි එක ලතින් භාෂාවෙන් කියන්නේ බර්ක්ලේගේ ජෝර්ජ් බර්ක්ලේගේ අදහස. එයා කිව්වේ exist to be perceived. දැන් අර කවුද රෙනේ ඩේකාට් කිව්වනේ මම සිතමි ඒ නිසා මම පවතිමි කියලා. බර්ක්ලේ කිව්වේ නැහැ. මම ඒක බර්ක්ලේගේ එක අපි සාමාන්‍ය භාෂාවට දැම්මොත් මම සංජානනය කරමි ඒ නිසා මම පවතිමි. එසේ est percipi. ඒ කියන්නේ මගේ පැවැත්ම යනු exists to be perceived. මගේ ඉන්ද්‍රියයන්ගෙන් මම perceive කරපු සංජානනය කරපු දේ තමයි මගේ පැවැත්ම. ඊට වඩා දෙයක් නැහැ.
මම යනු කවුද කියලා ඇහුවොත් මම මේ ජීවිතය තුළදී මම විවිධ අවස්ථාවලදී අඛණ්ඩව මේ වෙනකන් සංජානනය කරමින් පැවති දේවල් අනුව තමයි මගේ පැවැත්ම දැන් තීරණය වෙලා තියෙන නිසා මම යනු ඒ පැවැත්මයි. right? ඒක මගේ සංජානනයයි. සංජානනීය පැවැත්මයි. ඒක තමයි බර්ක්ලේගේ තර්කය වුණේ. එතකොට ඩේවිඩ් හ්යුම් ඔය අතරේ එනවා. යා හරි අන්තවාදයකට මේක ගෙනිච්චා. ඒක නිසාම තමයි කාන්ට් වගේ දාර්ශනිකයෙක් බිහි වෙන්නේ. මේකේ ෆුල් අප්සෙට් ගියා මුළු බටහිර දර්ශනයම මේ ඩේවිඩ් හ්යුම්ගේ බොහොම අන්තවාදී ඉදිරිපත් කිරීමත් එක්ක එයාගෙන ආව බොහොම ස්කෙප්ටිකල් එක්ස්ට්‍රීමිසම් එකකට ආවා. එයා කිව්වා මේවා මේ ඔක්කොම අපිට එන්නේ දැනුම මේ නිකන් බන්ඩල්ස් විදිහට අපිට මේ සංජානනයන් එනවා. අපි සංජානනයන් මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට කිසිම සාරයක් හොයාගන්න බෑ. causation and self මේ දෙකම අපිට කියන්න බෑ. causation කියන්නේ හේතුඵලවාදී. හේතු සහ ඵලය අතර සම්බන්ධය. right? ඒ කියන්නේ මේ ඩේවිඩ් හ්යුම් කියන විදිහට හේතුව සහ ඵලය අතර කිසිම ආකාරයකට සම්බන්ධයක් ගොඩනැගීමේ හැකියාවක් අපිට නැහැ. ඒ කියන්නේ බිලියඩ් බෝල් එකක් ගිහිල්ලා අනික් එකේ ගිහිල්ලා වැදිලා ඒක මූව් වෙනවා කියන්නේ ඒක හුදු පැටර්න් එකක් විතරයි. නැතුව අර බෝලේ වැදිලා මේක ගියා කියලා අනිවාර්ය necessary සම්බන්ධයක් හදන්න ක්‍රමයක් නැහැ. හෙට ඔයා ඉර පායනවා කියලා හිතාගන්න එක ඔයා මෙච්චර කාලයක් ඉර පායනවා දැකපු නිසා හැදිච්ච පැටර්න් එකක් මිසක් හෙට ඉර පායනවා කියලා ඔයාට කියන්න බෑ. හරිද? ඒ වගේම අවසානයේ අපිට සාරයක් සහිත ආත්මයක් පවා අපිට තියෙනවා කියලා කියන්න බෑ. ඔන්න ඔක තමයි ඩේවිඩ් හ්යුම් ගෙනාපු අදහස. ඊට පස්සේ මේකට කාන්ට් ලොකු ප්‍රතිචාරයක් ගෙනාවා. ඩොග්මැටික් ස්ලම්බර් කියලා එයා එක කිව්වේ. එතකොට අපි ඒක ගැන වෙනම සාකච්ඡා කරමු. මොකද අපිට තියෙන මේ බොහොම පුංචි මේ වීඩියෝ එකකින් මේ ඔක්කොම සාකච්ඡා කරන්න බෑ. ඊට පස්සේ ෆ්‍රැන්සිස් බේකන් එයා මේ සම්ප්‍රදාය තාම වැදගත්. එයා තමයි ඔය සයන්ටිෆික් මෙතඩ් කියන එක අපි ඉස්සෙල්ලා කතා කරා වගේ විද්‍යාත්මක ක්‍රමය මේ සම්ප්‍රදාය ඔස්සේ වර්ධනය කරලා අද තියෙන විද්‍යාත්මක ලෝකය නිර්මාණය කරන්න පාදක වෙන්නේ. නමුත් ඔය විද්‍යාත්මක ක්‍රම මේ ඔක්කොම අදහස් සම්බන්ධයෙන් එක ආකාරයේ දාර්ශනික මතිමතාන්තර විවේචන විචාර අසත්‍යකරණය කිරීම විශාල වශයෙන් තියෙනවා. ඉතින් මූලික වශයෙන් ඔන්න ඔක තමයි අනුභූතිකවාදය කියන එක පිළිබඳ අදහසක් විදිහට අපිට දෙන්නට පුළුවන්. තව මේක තාම ගැඹුරු දේවල් තියෙනවා අපිට හදාරන්න. අපිට ඒව ගැනත් අවශ්‍ය නම් සාකච්ඡා කරන්නට පුළුවන්. අපි ඒ පිළිබඳවත් දිනකදී කතා කිරීමේ අපේක්ෂාවක් තිබෙනවා.